මේ වීඩියෝ එක චුට්ටක් බලන්නකො. පොඩි ළමයි ඉස්කෝලේ බොනවා ඉස්කෝලේ ගාව. මම පාරේ යනකොට පොඩි ළමයෙක් බොනවා අවුරුදු 8ක් විතර ඇති. වීදුරු කෑල්ලක් යටින් තියලා එකට යටින් ලයිටර් එකක් තියලා උඩ මෙහෙම උඩට අදිනවා. මං අහුවා මොකද්ද මේ කරන දේ කියලා. අනේ කියලා මට හොඳ වචනයක් කියලා ඵලයන් ගෑණිය කිව්වා ළමයා. අර කැකිරාව පොලිසිය. OIC. ඔයා තමයි ඉතින් මේවට වග කියන්න ඕනේ. ඕගොල්ලන්ගේ වසමනේ. වැඩක් කරන්න බැයි නම් ඕයි. කරන්න පුළුවන් මිනිහෙකුට කරන්න දීලා යුනිෆෝම් එක ගලවලා ගෙදර යනවා. දැන් දැක්කනේ අම්මා කියන කතාව. අර පොඩි උන් ගහනවා මේ අයිස්. තමුසලටත් ළමයි ඉන්නව නේද ඔයි. ඔය හොරතල් කරන දැන් ඕක අල්ලනකොට තොපිලා අල්ලන්නේ වැඩිපුරම ගහනේ උන්. අර විකුන්නේ උන් අල්ලන්නේ නැහැ. උන්ව තියලා තිනවා. මොකද නැත්තම් උඹලට ඉන්කම් එක නැහනේ. උන්ව තියලා අර ගහනේ උන් අල්ලලා දානවා ඇතුළට. ඉතින් උන් ටික දැම්මට වැඩක් නැහනේ ඕයි. අර විකුන්නේ උන් එළියනේ ඉන්නේ. උන් කොහමදත් විකුන්නවා. උන් නවත්තන්නේ නැහනේ. තමුසලට ගතමන්ට් එකක් එනවා නම් අම්මේ කුඩ්ඩන්ගේ පුක හරිලෙවකයි. එහෙමට ජරා જાතියක් තමුසලා ඩිසිප්ලින් එකක් නැහැ මේ පොලිසිය ඒකනේ වැඩේ. බලනකො වෙනස පොලිසිය යාමීගේ වෙනස බලනකො ඩිසිප්ලින් එක. ඔය ඔක්කොටම ඉස්සලා ඩිසිප්ලින් හදන්න ඕනේ මුන්ගේ මේ පොලිසිය යුනිෆෝම් එකක් අඳින්න ඉස්සලා ඩිසිප්ලින් හදලා දාන්න ඕනේ ඇතුළට. කැකිරා පොලිසිය OIC තමුසේ නිදිදෝයි මෙච්චර හරියක් වෙනකම් කරන්න බැයි නම් වෙනේකට කරන්න දීලා යනවා ඉවරනේ වැඩේ. තේරුමක් නැහැ තමුසලා රටට සේව කරන්න ආවේ උන්නේ මේ රට කන්න ආපු ගෝතයෝ යුනිෆෝම් එකෙන් ඉන්නේ.